Hi guys, ඉතින් කොහොමද? ඔන්න ඉතින් අද අරන් වෙලා තියෙන්නේ පොඩි ගේම් එකක්. ඇත්තටම කියනවා Granny 1 කියන ගේම් එක. ඉතින් Granny 1 කියන ගේම් එක ඉතින් සුපිරි ඉතින් යම්මක් ගහලා ඇති අය ගහලා ඇති ගහලා ඇති අම්මට තියෙන ගහලා ඇති ගහලා නැති ඇති ගහලා නැති අය ගහලා තියෙන අය ආයෙ වරක් ගහපන්. හරි මේ ඒක නෙවෙයි. අද ඉතින් කායකින් පැන්නයි පයින්න තමයි යන්නේ ඉතින්. මම නැත්නම් ඉති මොඩ් දාලා ගහන්න පුරගන්න ඕනේ නේ එක්ස්ට්‍රා හાર્ඩ් බෑ බම්ම කොහොම හරි ගහන්න තමයි තියෙන්නේ මේක මං හිතන්නේ පල්ලෙ මේක අර කාර් එකේ කෑල්ල ගෙනිනවා ගෙනින ඒක පල්ලෙ හිර වෙනවා කියලා ඉතින් සැලෙන්නේ හිරනවා කියලා සැලෙන්නේ පල්ලෙට වෙනවා ඉතින් වැඩි කතා කරන්න බෑ කියලා ඉතින් ඔක්කොම හින්දාගෙන ඔයාලට ඒ කතා කරන්න ඕනද කියලා ඉතින් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක සද්ද නැති මේ දවස්වල මෙහෙ වහින. හිනා දැනුත් වහිනවා. වහින ගමන් තියෙන්නේ. ළමයි ගහන්නේ මේ. ඒක අරගෙන අපි යන්න ඕන උඩට ගිහලා පුත දාගමු ඕන තැන. ඊට ගනි. ඉන්නේ වෙන්නේ. යමු හිනා. අපරදි. හරි ඉතින් පළවෙනි දවස් ඉවරයි අපේ. අයියෝ දෙවෙනි දවසෙන් කොහොමද පයින්න බලමු අපි. අනේ අනිච්චාවතං සංසාරං කිව්වලු චෝත සංගාර පරමවංශන චෝත මන්දරේකුත් දේශනා කි ඉතින් යනවා ඤාව ඤාව කියලා සතුටුනොත් අපේ දෙපෙණින ගොම් පූසා කෑ ගහනවා මස්තාවි ඤාව ඤාව කියලා කෑ ගහනවා ඉතින් කරන් ගන්නකො මස්තාවි කෑ ගහනවා ඉතින්නේ එන්නේ බඩුනේ බලලා ඉන්න හිටියොත් තමයි කියලා වෙන්නේ තවටිකින් කියලා දෙවෙනි දවසට කියලා වෙන එහෙනම් තවටිකින් ගණි ඉන්නකො ඔයා ඉන්න ගණි ඉතින් ගණි ආච්චිට පොඩි මේකක් තියෙන ගණි ගෑනිද ගණි ඇත්ත වශයෙන්ම කියනවා ආච්චි කෙනා ඔව් ආච්චි කෙනෙන්නේ මේ ගොඩක් දේවල් කරන්නත් තියෙනවා ඉස්සෙල්ලා මේ ගිහිල්ලා කාර් එකට දාගන්න බලමු ගණි නැගිටිගේ කට්ට ගියා ඉතින් මේ ගේම් එක ගහන්නේ අනිවාර්යෙන් ලක් එක තියෙනවා යකාමෙන් කියනවා එයාට වාසනාව තියෙනවා ඒ වාසනාවක් තියෙනවා කියන්නේ එයා ගියා පැත්තේ මේ ගෙවල් වල වාසනාවක් නැහැ ඒ වගේ ලක් එක මට තියෙද්දි දන්නේ ලක් එක දෙනවා මට දෙනවා ඒකවත් වෙනවා ගණි ආයෙත් ගණි වල වෙනකන් ඉඳලා යන්න අයියෝ ගණි ඔයා හිමින් එන්නේ ඔය ඉතින් හිමින් එන්න ඒසි මොඩ් දාන්නේ එක්ස්ට්‍රීම් හාර්ඩ් ගහන්න ඕනේ අන්න මේක දැක්කම බයිර පළවෙනි දවසේ ගහන්න ගත්තට පස්සේ පහම කෑවම පහම කෑවා ඊට පස්සේ ප්‍රැක්ටිස් මොඩ් දාලා දිනවා කියලා යාළුවන්ට කිව්ව හැම ගහලා දිනවා ඔය ඊසි වැඩ කියලා මේ ප්‍රැක්ටිස් මොඩ් දාලා ගහුවේ මේ දෙවියන්ට ඉති මොඩ් දාලා ගණි ඉන්නද දන්නේ ගණිකෝ දැන් ඉන්න ඕනේ ගණිට මං කියනවා කිය මොකක්ද ඒරන්න ගණි උදිය ගන්න විනාඩි දෙකකට මම මේක ගන්න නියලක් ගන්න දිනවා මං හිතන්නේ ඉතින් ගහලා ගන්න ඕන ගන්නේ මං හිතන නියන ගන්න වදී එහෙම වදිනවද නැද්ද මේ නියන ගිහලා ඉතින් ඔටෝ ඉතින් වදිනත් දැන් බලන්න ඉතින් පාර හරස් කරනවානේ මං හිතන්නේ ගණිත දිවස් තියෙනවා පාර හරස් කරලා ගණිත නෙමෙයි හරස් කරේ අක්කරි වෙන්නේ නැති මේක ඇතුළේ මං හිතනවා නිල් පාට යතුරු තියෙන්න ඕනේ හරියට එක්කනේ දැක්කන් ටිකිරි මොලේ ටිකිරි බිස්කට් කාබල් ටිකිරි මාරි ටිකිරි බිස්කට් කියලා ගන්නෑ මම නම් ගෝල් මාරි කන්න ටිකිරි මන්න ගන්නෑ ටිකිරි මොලේ ආවිලා ටිකිරි මොලේ කන්නේ ඉතින් මේ ගහන අතර මං කරා මගේ channel එක subscribe කරලා නැති අය subscribe කරන්න subscribe කරා subscribe කරලා කියලා නිකන් ඉන්නත් එපා like එකකුත් ඔබන්න like එක ඔබලා comment එකකුත් දාගෙන බලන්න බැලලා හරි දාපන් කමන්නේ එහෙම දාලා share පාරකුත් කරලා මට support එකක් දීපන් හරි දැන් ගණි ඇහැරලා ඉන්න ඕන ටිකක් මට අදාළ නැහැ මම මගේ පාර නේනම් පේන්නේ නැහැ උඩ හිටපුවම ගණි නියම වෙනවා ඉන්නෝස ගණි
Ini granny ini kan ini granny nih. Ini sih ada putih. Kayak mana macam ni juga. Putih dah gini mana. Udah dia kan nak kabar gini kan nak tu dah ini granny nih. Granny आज main granny के 2 hari granny की अम्मा हरमान दमने एक तो हिंदी ना अंजलि नदी की लेने गया जिंगने दमने अंका granny का पार्टनर को हिम्मत हुई दमने granny boy granny देखा कराने गए नहीं granny अब నేను వాటేగా నోదు గడి గడినే గడి యాత్ర గడి బుద్ధి ටිකට ගිහිල්ලා ඉතින් අරනේ මේක අරගෙන ගිහිල්ලා අර පල්ලෙහා තියනවා අමඟ ජල මේක ජලාශයක් වගේ වතුර පින්න ගන්න තියෙනවා ඒකට ගහලා මිටි ගන්න ඒ අවශ්‍ය නැහැ මට මේක ඇතුළේ තමයි කාර් එකේ යතුරු තියෙන්නේ මම හිතන හැටියට ඕක ඇතුළේ දාලා මම හරි දැන් ග්‍රැනි වල ඕක මම බලන්න ග්‍රැනිගේ පවර් එක කඩාගෙන යන්න ඇතුළට කවුද විල්ල ඉන්නේ කියලා බලන්න ඒ තරම්වත් මොළ යන්නේ ඒක ඇතුළට යන්න බෑ කියලා හිටියේ අන්න කඩාගෙන මම හිතන හිටියේ මම කිව්වේ කඩාගෙන ආවා කියලා ග්‍රැනි යනකම් ඉඳලා දැන් කිව්වට මාරු අයියෝ ග්‍රැනි ටක් ගාලා යන්නකෝ අනේ ග්‍රැනි හાર્ට් දහපුවම නෑ යන වේගේ ඊසෙමත් තමයි යන්න ඔය යන්න බෑ කියලා දන්නවනේ නේ අයියෝ මේ කරුවට වහිනවා ඉතින් මේ දවස් එපා වෙනවා ඉතින් ආයෙත් කියනවා සබස්ක්‍රයිබ් කරන්න ඕන මම හිතනවා ඉතින් 500 ගහව කොහොමද සබස්ක්‍රයිබ් කරලා දැන් 577ක්ද මම දන්නවා 1077ක්ද මම දැන් කොහොම හරි මට 1000 ගහන්නත් ඕනේ ගහගන්න සපෝට් එකක් දෙන්න ඉතින් වීඩියෝත් එක මේ මොකක්ද වෙලියගෙන හරියට කියලා ඊළඟ කාර් එකේ යතුරු තියෙනවා කියන්නේ අංගෝ ගණි ඉස්සෙල්ලා ගෙන්න ගන්න නැත්නම් පල්ලෙට ගණි ඉන්න ඉඩ තියෙනවා මේ වට්ටමක ගණියෝ ඔයා දැන් මම මෙතන මේ වගේ දැන් ගණි කඩාගෙන ගිදාගෙන මං හිතන්නේ ගණි කඩාගෙන ගියාට රන්නේ මම ගිහලා කොමඩ ගෙඩිය මම මේ රටා 5කට 10කටද මන් දෙන්නේ යන්නේ ඉතින් මේ රටාවට මම කියන්නේ මම මේ රටාවට විතර මම දැන් ඉතින් නේ කොමඩ ගෙඩිය ගිහලා කොමඩ ගෙඩිය ඇතුලේ තියෙන්න ඕනේ මට හිතෙන හැටියට අකරි යතුරක් කොහොමද හරි කොහොමද සේෆ් යතුර තියන සේෆ් යතුර මේකට දාන්න කියන බෑ සේෆ් යතුර තියෙද්දි දන්න සේෆ් යතුර මම හිතන තියෙනවා මොකද්ද මන්ද කවන ආනේ මොකද්ද මන්ද පාර කියන කෑල්ල තමයි පාර සද්ද කරන අර්ජෙන් තෙල් ටැංකිය පස්සේ ගම ඒක කියලා හයි කරගෙන යනවාද එතනින් දාලා හරියටම තේරුන්නේ දාගමුන්න හරි දැන් ආව උඩට නිදිද ගිහලා ලගන තෙල් ටැංකිය පුරලා තිබ්බනම් හරිනේ ඉතින් බෑනේ බැටරියක් ඕනේ අර මොකද්ද රේන්ජ් කියන එකද මන්ද ඕනේ නෑ යන්න තද කරන්න ගණි මෙතෙන්ට ඇවිල්ලා මේක තියලා ගිහලා දෙනවා මට නෑ දැන් ගණි පල්ලෙහාට આવුත් කියලා එනවා නෑ ගණි මෙතෙන්ට ගින්නකෝ ඕනේ ගණි આવුත් තියෙනනේ වදින්නද යනවා රෙඩියෝ හිටියට මම මොකද උනේ
හරිම සෝජනීයයි ඉතින් මේස් ටැංක් අරන් යනවා දාගන්න ග්‍රැනි හිටියොත් කෙලෙයි සද්ද හින්දන්නේ පුරවනකොට අනේ ග්‍රැනි ඉන්න නම් එපා මේක පුරවනකන් ඉන්නෝ හරි ග්‍රැනි වරින් ග්‍රැනි පල්ලට ඉන්න සම්මා මම ගලින් ගෑස් ටැංක් එක කවන්න එක රඟාව එකත් නෝ ඔය ග්‍රැනිව පල්ලට ගෙන්න ගන්න එනකන් මට උඩ තට්ටුවට යන්න තියෙනවා ස්පයිඩර් යතුරු අරගෙන ගිහිල්ලා ස්පයිඩර් මෑන් එක පොඩ්ඩක් සෙල්ලම් කරා ග්‍රැනි එන්නෝ ග්‍රැනි කෝ අරින්න ග්‍රැනි අර එන්න එපා ඔයා නවතින්න දැන් ආයෙ හැල්ලෙයි අරවන් කියලා ග්‍රැනි ඔයා යන්න ඉන්න එපා යනවා ආච්චි ගියා මම දැන් මෙතනින් ආවේ ග්‍රැනි අයියෝ හරි ඉවරයි තෝෂම් බය වුණා තුන්වෙනි පාරත් හරි දෙවෙනි දවසත් ඉවරයි දැන් ඉතින් තුන්වෙනි දවස ඉතින් තුන්වෙනි දවසේ පටන් ගමු ඉතින් ටක්කාල හැරෙන්නෙත් නෑ යන්න ෂුවර් නෑ ග්‍රැනි මෙතනින් ගිහින් දන්නෙත් නෑ ඉස්සෙල්ලාම ග්‍රැනිව කාමරයට ගෙන්නපන් ලේඩීස් ෆස්ට් කියලා දොර ඇරලා තියනවා ග්‍රැනි කාමරයට එන්න දන්නේ පෙරලලා ග්‍රැනිව කාමරයට ගෙන්නපන් ලේඩීස් කෙනෙක් නෙවෙයි නම දුන්නා ආච්චි කෙනෙක් ග්‍රැනි ආච්චි එන්න මම සතුටින් තියන්න මොකද මම ග්‍රැනි ගෙදරින් අද පැනල් එක පැනලා යනවාම කිව්වා ග්‍රැනි කෝ අංගෙන වෙනවා ග්‍රැනි ඔයා මෙතන ඉඳි මම මෙතන මේ ඉස්සුනා ගියා ග්‍රැනිව නිදි කරන්න නැත්තම් මට යන්න වෙන්නේ නැහැ ස්පයිඩර්මෑන් සෝජනීය තත්ත්වයක් ග්‍රැනිට උදා වුණා හරිම සෝජනීයයි කරන්න දෙයක් නැහැ ග්‍රැනි ආච්චි ස්පයිඩර්මෑන් ගිහින් නේද ඉතින් ඔන්න ඒ ස්පයිඩර්මෑන්ගේ සීන් එකට යනකොට තමයි බය ඉස්සරහම කාර් බැටරි ගන්නවාද ඉස්පෙට කරා ඒ ඔන්න එක දෙකේ අකුරක් කොහෙද ගහලා තියෙන්නේ ඒ අකුරක් දෙකේ අකුරක් දුන්න කොහෙද ගහලා තිබ්බා අර මේක දිනුනේ මෙති පිළිගන්නේ එන ටයිම් මේක මේ කේක් ගහන්න නැති මන් නේද මේ රූම් එකේ ඉන්නේ මකුළු අයයි ස්පයිඩර්මෑන් ගියා ස්පයිඩර්මෑන් ඇඳුම තමයි සීන් එක නැත්තේ එහෙනම් ඇඳුම තිබ්බ කියලා මට වැඩක් මේ ගත්තා මේක ගෙනිච්චා වැහැල්ලා ගියා දේවල් ටිකකුත් තියෙන ඒක කරන්න යන්න බෑ දැන් දැන් ආය යන්න ඕනේ ලිෆ්ට් එක තමයි මේ යකා කොහෙන්ද දන්නේ කොට පැන්න දුන්නදායි අරින් ඉන්න මකුළු වාච් ඒ මකුළු වාච් අතන හිටියේ ග්‍රැනි වාච් උගල ග්‍රැනිගේ නියම සහෝදරියද මේ මකුළු වාච් දැන් දුවද මේ මකුළු වාච් යාත කෙනෙක්ද නැන්දද දන්නේ හරියටම දන්නේ නැහැ අතන ඉන්නවර අඬුවක් පේන්නේ තාම ඉන්නවද අයියෝ ඉන්නවා උගල ග්‍රැනි වාච් යන්නකෝ ග්‍රැනි නෙමෙයි මකුළු වාච් තිකින් කැත මකුළු වාච් එකේ මූණ වාච් එක කොහෙට හැරෙයිද දන්න මට උඩ පැත්තට හන්නත් ඉවරයි මකුළු වාච් එන්නෝ නැද්ද බලාගත්ත බද බලාන් අර පැත්තේ යමන් මේ පැත්තේ මට ඕන තැන තමයි ඉන්නේ මට ගස්සන්න වෙනවා මකුළු වාච් එක කියලා පොඩි වාච් මේ එන්න
කුළුවච්චි ඔයා ඉන්න කුළුවච්චි මං ඔයාව දැන් වටයක් ගස්සවනවා උඹන්නක ඉතින් වැස්ස තද කෙරුවා ෂූස් ගාලා සද්ද හෙනවා ඇති සංගමිය කුළුවච්චි මොන කර නංගා ඊයෝ මකුළුවච්චි වෙලා ගියානේ දැන් තමයි ඉතින් ලක් එකේ සීන් එක වෙන්න ඕනේ එකද දෙකද මං ගහනවා දෙකටම අන්න හරි එක්කනේ වෙන ලක් එක අපි වගේ ලක් එක තියෙන්න ඕනේ ඊට බහින් ඉතින් ලෝක ළමා දින ළඟ වෙනවනේ ලෝක ළමා දින කියන්නේ අපේ දවස මෙසේජ් එකක් ගන්න යන්නේ කවුරු හරි ගලවන්න මට අරගෙන මෙසේජ් එක කරනවා මෙසේජ් බලන්නෙත් නෑ ඔයන්න මකුළුවච්චි එන්න මකුළුවච්චි මම සනීපෙන් යවන්න මකුළුවච්චි මේ අඩු දෙකක් තියෙනවා මෙතන ගියාද දැන් අයියෝ යන්න ඔයා හැරිලා යන්න මට බයයි යන්න ඔයා ඉන්න හොඳ නෑ මෙතන ඔයා යන්න කෙලින්ම යන්න කෙලින් ගියේ නැති අයියේ අනේ කෙලින් ඵලයන්කෝ මකුල දැන් අනිත් ඉස්සරහට ගිහලා දකුණු අත පැත්තට යන්න ඉස්සරහට ගිහලා දකුණු අත පැත්තට යන්නෝ නේ හාය හැරිලා යනවනේ රොඬු හැබැයි හොඳ වෙලාවට මේක මේ වකුගාච්චට අරින්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් අපි ඉවරයි පිනේ මම ඉවරයි මේ හුස්ම ගන්න එක තැනකට යන්න හුස්ම නවතීවට තව ටික කාලෙකින් කොහොමද නවතින්න වෙන්න ඕනේ නවතින්න ඕනේ වකුගාච්චට කියලා හැමතිස්සෙම ඉන්න බෑනේ යෝ මොකක් වෙයිද දන්නේ හරි කාන්න මට ඕන පැත්තට ගියා වාගියා මගුලාච්චි එන්න මෙහෙ ඉන්නේ මම මේ එන්නකෝ යා මං ඔයාලට වටයක් ගස්සලා මට උතන්න තමයි ඕන එන්නකෝ මේ එන්නකෝ මේ ආන්සරට යනවා දිව්වා හෙලන්න දැන් ඉතින් ආයෙ පල්ල තට්ටු ඉන්න ඕනේ මේ යන තැනම ගෙන්න හිටපුවම තමයි කියලා වෙන්නේ ඊට පහින් ඉතින්ලා අර තියෙන සේප් එකේ වැඩි නේද කියලා ෂුවර් නෑ ඕනේ යෝ ගන්න දැන් ඔය සද්දට ගණි එනවා මම වා එන්න ගණි වෙලා තමයි සද්ද කරන්නේ හරි සද්ද කරනකොට වෙනවා ඉතින් ආය හැල්ලෙයි දන්න අයියෝ ආය හැල්ලෙනවා මේ ගෙනීට වැඩ නැද්ද යනවා යනවා කොටක් ගල මට එන්න ජෝ තරින් තමයි මට යනවා අනිත් පැත්තෙන් ගියොත් ආයේ මට කියලා වෙනවා මේක හරියන්නේ මම අනිත් පැත්තට යන්න ආයේ වරෙන්කෝ දවාරමක ගන්නවා මේ ගෙනී යන්නේ නෑ මං අර පැත්තේ යනවා බෑ මේ පැත්තේ යන්න බෑ ගෙනී යන්න ඔයා මේ ගෙනී පල්ලෙහාට එන්නකෝ කොර වටයක් ගස්සන්න ගෙනී මේ මම පල්ලෙහාින් එන්නකෝ වටයක් ගස්සන්න ගෙනී වරෙන් යකෝ ගෙනී ආච්චියේ වරෙන් මේ මෙතන ඔය යාරෙන් මතට්ටගෙන වැටුන්නේ නෑනේ දැන් හොඳන් උඩට යනවා ආයෙ මම ග්‍රැනීලා පිස්සුද මන්ද මේවා ග්‍රැනීට තියෙනවා විශ්ව ශක්තිය තමයි මේ උඩ පාන අඩි යන්න බෑ ඉතින් මේ ග්‍රැනීලා යන්න බෑ යන්නේ ඉවරයි අනේ වගේ ග්‍රැනීලා දරෝ අන්න අම්මේ පණක් යනවා තාම
දැන් ගෙනි මං හිතන්නේ ඉන්න ඕනේ. හරිනේ ගෙනි. උඩ බලාගෙන ඉන්න ගෙනි. උඩ බලාගෙන මම ටක් ගාලා මේ මොකද අඬු අරගෙන පයි. ගන්න අඬු යන්න ඉස්සරහට. ඔන්න බලන්න මගේ බලෙන් ඔන්න පිටිපස්සට ගියා. ආවා. දොරක් කඩන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මම හිතන්නේ ගෙනි එන්න ඕනේ. ගෙනිකෝ අරින්න. ඔය ග්‍රැනීගේ මොලේ අමාරුව තමයි ඉතින් පාලමික එන්න වෙනවා කියලා අනිත් පැත්තෙන් දොර අරින්න හදන. දන්නේ නැද්ද මම මේ පැනලා යනවා කියලා මෙතන. මටනේ වාසිය. ටෙනි සෙන්සිටිව් වැඩි වගේ මං හිතන්නේ. ඉතින් යන්න බැරි ඉතින්. එතකොට පුළුවන්. රහස්තරය. හරි ඉතින් ඕර ගන්න බට්ටු එක නම් ඉවරයි අරගෙන ටංගල් ටික තද කරගමු. තද වෙන්න ටක් කාලා. තද වෙන්න අයියෝ. මට ගෙදරින් පයින්න ඕනේ. ඉතින් ආයි කියනවා මම සබස්ක්‍රයිබ් කරන්න දෙන්න සබස්ක්‍රයිබ් කරන්න. අපේ channel එකට අලුතෙන් ආයෙ කෙනෙක් නම් ඒත් සබස්ක්‍රයිබ් කරන්න. ඒ අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න ඕනේ. කලින් හිටපු එක්කෙනෙක් නම් එයා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් වීඩියෝ බලනවා නම් විතරක් කමෙන්ට් එක සබස්ක්‍රයිබ් කරන්න. සබස්ක්‍රයිබ් කරේ නැහැ කියලා. ඔය නිකන් තියෙන බටන් එකනේ. නේ චන්දින කෙනෙක් යකමෙන් කියනවා. එතන ඉතින් කියන්නේ නිකන් තියෙන බටන් එක සබස්ක්‍රයිබ් කරන්න. හරි. එහෙනම් යාළුවනේ අදට අපේ ගේම් එක අයියෝ මැසේජ් උත් වෙනවා ඉතින් ගණන් ගන්න එපා. ඉතින් අදට අපේ ගේම් එක නවත්වනවා. ඊළඟ ගේම් එකෙන් හමු වෙමු. එහෙනම් තාම එක පාරක් තියෙනවා ඉතින් වෙන ගේම් එකකින් හමු වෙනවා. ඉතින් අදට අපි යනවා ගුඩ් බයි ඊළඟ එක හමු වෙනවා. එනි බයි. බයි කියනවා. එනි